ගේම් ඩේස් ලංකා කණ්ඩායමේ අන්තිම ගෲප් මැච් එක සුපර් 8 එකට ක්වොලිෆයි වෙලා තියෙන ටීම්ස් අටම අපි දන්නවා. සිම්බාබ්වේ කණ්ඩායමත් ක්වොලිෆයි වෙලා ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම් දෙක අතර මේ තරඟයේදී රිසල්ට් එක එහෙම කිසි දෙයකට බලපාන්නේ නැහැ කොන්ෆිඩන්ස් එකට ඇරෙන්න. ටෝර්නමන්ට් එක පටන් ගන්න ඉස්සරලා ටීම්ස් ප්‍රී සීඩ් කරලා තිබ්බා. ඒකින්ද අපි දැම්මම දන්නවා අපි කාත් එක්කද සෙල්ලම් කරන්නේ කවදද කියලා. ඉතින් අර ගෲප් එකේ පළවෙනිය හරි දෙවෙනිය හරි ඉවර වෙන එකේ වාසියක් අපිට දැනෙන්නේ නැහැ. ඒකින්ද මට හිතෙනවා මේක හොඳ අවස්ථාවක් ලංකා කණ්ඩායමට තමන්ගේ හොඳ ප්ලේයර්ස්ලා රෙස්ට් එකක් දීලා බෙන්ච් ස්ට්‍රෙන්ත් එක ටෙස්ට් කරලා ඒගොල්ලන්ට කොන්ෆිඩන්ස් දෙන එක හොඳ දෙයක් කියලා. පැතුම් නිස්සංක දුෂ්මන්ත චමීර මම මේ දෙන්නටම මේ ගේම් එකේ රෙස්ට් එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ. චමීර අපිට ගොඩක් වැදගත්. හැම මැච් එකම ගහනකොට එයාට ඉන්ජරි එකක් ආවොත් මේ වෙලාවේ පතිරණ ඉෂාන් මාලිංග හසරංග ඔක්කොම වැටිලා ඉන්න වෙලාවේ අපිට ලොකු පාඩුවක් වෙයි. ඉතින් එයාට පොඩි බ්‍රේක් එකක් දුන්නාට කමක් නැහැ. ඊළඟ මැච් එකේ ඉරිදා පැතුම් නිස්සංකගෙත් ෆිට්නස් එක හොඳයි ඉස්සරට වඩා. හැබැයි එදා ඉනින් එකකින් පස්සේ පොඩි එක්ස්ට්‍රා බ්‍රේක් එකක් දුන්නට කමක් නැහැ. කුසල් මෙන්ඩිස්ටත් අපි පොඩි බ්‍රේක් එකක් දුන්නට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා හිතනවා. අපේ රිසර්ව්ස්ලා ගත්තොත් දැන් දිල්ෂාන් මදුෂාන්ක් ඇවිල්ලා ඉන්නවා ටීම් එකට. එයයි ප්‍රමෝද් මදුෂාන්ට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙයි. බැටිං වලින් බැලුවොත් කමිල් මිෂාරයි කුසල් ජනිත් පෙරේරායි ඕපන් කරලා ඒ දෙන්න ලකුණු අතරට ආවොත් අපිට එංගලන්ත මැච් එක ඉරිදා ගහන්න තියෙන මේ මැච් එකට අපිට හොඳ ඩිසිෂන් එකක් ගන්න පුළුවන් වෙයි. කවුද ෆෝම් එකේ ඉන්නේ පැතුම් එක ඕපන් කරන්න. ඒකම අසලංක තමයි ඉන්න අනිත් බැට. එයාටත් අවස්ථාවක් දුන්නොත් මම හිතනවා හොඳයි. ඒ කියන්නේ අපි පරදින්න ගහනවා නෙමෙයි. හැබැයි අපේ අනිත් ප්ලේයර්ස්ලා ඒගොල්ලොත් දැන් ඒගොල්ලන්ගේ ගේම් එක පිකප් කරොත් මේ ටීම් එකේ වෙන ලෙවල් එකකට යන්න පුළුවන්. දැන් හොඳ අවස්ථාවක් සෙමි ෆයිනල් එකක් ගැනත් හිතන්න. මෙතනින් මැච් දෙකක් දින්නොත් සුපර් 8 එකේ මැච් දෙකක් දින්නොත් අපිට ඉස්සරහට යන්න වෙයි. ඉතින් මේ ඊක්වේෂන් එක බලනකොට ලංකා කණ්ඩායම ක්වොලිෆයි වෙලා ඉන්නේ. මෙතනින් වෙනසක් නැහැ කියන එකේ අදහසක් තියෙනකොට අපිට අපේ ඩෙප්ත් එකයි අපිට තව ඔප්ෂන්ස් ගැන හිතලා මේ ගේම් එක සෙල්ලම් කරොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට අනිත් ප්ලේයර්ස්ලත් කොන්ෆිඩන්ස් එක ඒගොල්ලන්ගෙත් වෙන ලෙවල් එකකට ගෙනාවා නම් අපිට වෙනස් දේවල් try කරන්න හරි අපිට අවශ්‍යතාවය තිබ්බොත් ටීම් කොම්බිනේෂන් වෙනස් කරන්න අපිට කොන්ෆිඩන්ස් එක තියෙයි. ඒකින්ද මේ අවස්ථාව අරගෙන අපි ඒ එක්ස්පෙරිමන්ට්ස් කරයි කියලා හිතනවා. හැබැයි ඊටමත් හොඳ තැනක අපේ කණ්ඩායම ඉන්නේ. තව තවත් කොන්ෆිඩන්ස් වැඩි වෙයි කියලා හිතනවා මේ තරඟයත් එක්ක.